ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ආදරයට කියන නම් තුනක්. බබා පැටියෝ මැනික. ඔයා ගෑනු ළමෙක්ට කියන්න ආස දේවල් තුනක්. I love you මට නැතුව පාළුවේ මට නගිනවා. රැට නිදාගන්න කලින් කරන දේවල් තුනක්. ස්වයං වින්දනය ගෑනුන්ට මැසේජ් දානවා වැලක් බලනවා. හයි ස්පීඩ් ගිහින් අහුවනම් පොලිසියට කියන දේවල් තුනක්. ආච්චි මැරිලා අරුජ බඩ වෙලා ශයාන කාන්දල කතා කරනවා. කෙල්ලෙක්ට ප්‍රොපෝස් කරන විදි තුනක්. දන ගහලා I love you කියනවා පිටිපස්සෙන් ඇවිල්ලා I love you කියනවා මල් බොකයක් දීලා I love you කියනවා. රැට නිදාගෙන ඉද්දි ලැබෙනවට කැමති දේවල් තුනක්. හීන තෑගි සල්ලි. ෆේමස් ෆීමේල් සෙලිබ්‍රිටිලා තුන්දෙනෙක්. ශයානි කාන්දවල යොහානි අරුජා. my god සෙනග ඉන්න තැනක කරන්න ආස දේවල් තුනක්. කෑ ගහන්න බොන්න ගහගන්න. තනියම ගෙදර ඉද්දි කරන්න ආස දේවල් තුනක්. ස්වයං වින්දනය බියර් එකක් බොන්න වැලක් බලන්න. ලස්සන ගෑනු ළමෙක් ඔයාගේ රූම් එකේ ඉඳියොත් කියන දේවල් තුනක්. ඔයා ලස්සනයි ඔයා එන්න මාත් එක්ක නිදාගන්න අපි දෙන්න උයන්න යන්න. අයකෝ හරපේ දාලා දුව ටික පුතාට පේන්න ඇති හැටියක්. ඔච්චර කෑ ගහද්දි. උනායි නෑ. හතරක්. හතර තව හරෙක් ඉන්නව. අර මට වගින්න බෑ මං කිව්වා කොහෙන්ද නැනේ. දුක විඳින්න කිව්වම මෙව්වා මගේ සුනෝනේ. බිම වෙන්න හරහට ගැහුවා ගෙයිමද සාලේ. මං දුවන්නේ දෙයියන් පල්ලා වෙරි මරගාවේ. ඒඩ්ස් ඔබ තැන්ද වේසිය කියන්නේ? මමත් හරියටම දැනගත්ත පෙරේද. පෙරේද ඉඳලා මමත් එක්ක හිටපු හැම පරිමේට මේ නිවුස් එක දැනුම් දුන්නා. ඔයාව හම්බෙලා තව 4-5 දෙනෙක් ඉන්නවා ගිහිල්ලා හම්බෙනවා. උඹලගේ මැඩම් පොළවේ පස් කකා දිවුර කිව්වේ උඹලට කිසි ලෙඩක් නැහැ මාසෙන් මාසෙට උඹලව චෙක් කරන ඕනි විදියකට ඉඳලා යන්න කියලා. අපටත් මැඩම් මෙහෙම තමයි කිව්වේ. අපි ළඟට එන්නේ බෝපෙල වගේ පිරිමි කිව්වා. අපි ඒ විශ්වාස කරා. ඒ තුන් බෝපෙල නෙවෙයි බෝවන ලෙඩ. මොකද්ද හුත්තියේ දැම්මම කරන්නේ? ඒකවා තීරණය කරා. මම කරන දේ තීරණය කළා ඉවරයි. මොකද්ද උඹ කරන්නේ? මට දැන පිරිමි අමාරුවේ දාන්න බෑ. ඒ මම කවුරුද දෙන්න බෑ. අම්මා උඹලා මේ කරපු ඒවට මාර පිං අයිතු නැති හුත්ති. ජීවිතයට එහෙම සපක් ලැබිලා නැහැ කියලා මගේ කකුල් දෙක අල්ලලා පින් දුන්න හැටි මතක නැද්ද? අනේ මේ හුත්තක් කතා කරන්න එපා. මෙච්චර කල් ඒක කතා කරේ නෑ. හැබැයි අද ඉඳලා ඒක කතා කරනවා. මමයි මේ රස්සාව කරන්නේ. මට මැරෙන්න කවන් රැජිනාක් වගේ ඉඳලා මැරෙන්න ඕන. ඒකට මට සල්ලි ඕන. මාත් එක්ක බුදිය ගත්ත හැම එකාගෙන් මම සල්ලි ගන්නවා. මට රුපියල් 10,000. රුපියල් 10,000. යකෝ ඔබත් එක්ක බුදියගෙන මම ඒට්සුත් හදාගෙන ඔබට රුපියල් 10,000ක් දෙන්න. හිතුවද වේසිය මට ඒ තරමට මෝල් කියලා? මේ කෙල්ලටත් නටන්න පුළුවන්ද? තාම නම් දන්නේ නැහැ. මොකද මට කෙල්ලෙක් නැහැ. ඇයි එදා මට හම්බුනේ අත්වල බැඳගෙන යනවා? ආහා ජගම්මා. එයා මගේ යාළුවා. එයාටත් හැබැයි හොඳට නටන්න පුළුවන් ඇති. එහෙනම් ආවත් දාගනි. ඔබට තාම මොනවද පුළුවන්? එහෙම මුකුත් බෑ ඉතින්. බැරිය පුළුවන් කරලා ගන්නම්කෝ. දැන් ඵලයක්. ඉස්කෝලේ ගුරුවරයෙක් නිසා කියන්නේ හරිද? මට වැඩක් නෑ. වචන දාපන්. හැබැයි මගේ අම්මට ඒ තාත්තටයි වචන දාන් ඉන්න එපා. මම වෙනෙවුන් වගේ නෙමෙයි. මගේ අම්මට ඒ තාත්තට වචනයක් දැම්මොත් ගුරුවරයෙක් නෙමෙයි මුස්මත් මම බලා ගන්න ඇතුළින්වත් පිළිගන්නවත් මට එකයි. ඉතරයි කියන්නේ නේද?
උලත් එකයි පිලත් එකයි ඉල්ලීම වුණොත් අනිවාර්යෙන් බාවන. තව එකපාරක් හරි අම්මට ඒ තත්ත්වය වචනයක් දාලා බලාගන්න. මට කියන දෙයක් කියපන් අම්මට ඒ තත්ත්වය නුගිය. වැරද්ද මගින් අම්මගේ තාත්තගෙන් පාලි අනිත්‍ය දුක්ඛ අනාත්මා මාලි ආත්මා උකනවා තමයි හැම මාත්මා මයක මැජික් එකක් ලුකලාත්මා මේවා අහල කෙනෙක් හැදෙන වැති කෙනෙක්ට වැදෙන වැති පස්සේ වයිට බැඳෙන වැති මලිට ගහද්දි චංචල ඇඬුවා නෑ නෑ මලිත් ගහද්දි චංචලට ඇඬෙන වැති ඒ කෝණි වහල්